දරුවෝ දැන් අන්තිම මොහොතේ ඉන්නේ. දවස් ගානක් ඕලෙවල් විභාගෙට දෙන්නේ මොනවද කියන්නේ? ගණන් වලට ඔන්න අන්තිමට තිබිච්ච විභාගේ ලකුණු 35යි. සයන්ස් වලට 25යි. සිංහල වලට 18යි. දැන් මොකද කරන්නේ? මේ අන්තිම දවස් ටිකේ මොකක් හරි ප්‍රාතිහාර්යයක් කළා දරුවට එකපාරට විෂය කරුණු උඩට ගිනා බහින්න පටන් ගන්නයිද නෑ. එහෙම වෙන්නේ නෑ. ඔය තියෙන ප්‍රතිඵලයම තමයි ඕලෙවල් විභාගෙදී අසාර්ථක. එහෙම වෙන එක හරිම කනගාටුදායකයි. ඒක හරි ඛේදවාචකයක්. ඔයගොල්ලෝ දන්නවද හැම සැරේම 10000කට ආසන්න පිරිසක් 9Ws ගන්න. ඛේදවාචකයක් නෙමෙයි. හැබැයි ඒ 10000 අතරේ මානසික ආබාධයෙන් දරුවෝ 1000ක්වත් නැහැ. මාගාවට පර්සෙප්ෂන් ටෙස්ට් එකට ආපුවම දරුවට විෂය කරුණු හොඳට ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා කියලා මට පේනවා ටෙස්ට් එකේ. විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා කියලා මට පේනවා ටෙස්ට් එකේ. ප්‍රකාශ කිරීමේ හැකියාව පිළිබඳ පොඩි ගැටලු තියෙනවා කියලා මට පේනවා. ඒක හදන්න ඕන. ඒකට කාලයක් ගත වෙනවා. දරුවෝ පුහුණු කරන්න. විභාග වලට ලියන්න. නිකන් පේපර් එකක් දීලා මෙන්න මේක කරන්න කියලා හරියන්නේ නැහැ. පේපර් එකේ ටයිමින් ටෙස්ට් කරන්න කියලා පේපර් එකක් දීලා පැය තුනෙන් මේක කරන්න කියලා හරියන්නේ නැහැ. ලේසි ප්‍රශ්න අරගෙන අන්නේ ලේසි එක ප්‍රශ්නයකට යන කාලය තුල ප්‍රශ්නෙට උත්තරේ ලිව්වේ නැත්නම් කොච්චර ලේසි වුණත් වැඩක් නැහැ. අමාරු ප්‍රශ්න අරගෙන ඒ අමාරු ප්‍රශ්න විතරක් කරන්න කිව්වට හරියන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැත්නම් ළමයි කරන්නේ මොකද්ද? පොතෙන් බලලා ලියනවා. ඒක මොකද ක්‍රමයක්ද? මතක හිටිනවද? ක්‍රමවේද. tools මේවා.